මං සමුත් එක්කනේ කතා කරන්නේ. අපි අර ඔව්. වයිටීවී විදුලියට එකේ වැඩ කරන්නේ. මල්ලි දැන් ඔයගොල්ලෝ මාරුවෙන් මාරුවට මගේ නම්බර් එක ඔයගොල්ලෝ කවුරු හරි බෙදාගෙන කතා කරනවා. මම දැන් කාටවත් කතා කරන්න එපා කියනවා. ඔව් කතා දැන් මේ විනාඩි 5ට කෝල් 3ක් ආවනේ මල්ලි. වනජීවි කට්ටියම. සර් මේ අපේ ඔයගොල්ලන්ට තේරෙන්න බෑ හැම විනාඩියෙන් විනාඩිය මට කතා කරපුවාම තේරුමක් නැහැ නේ මල්ලි. පොඩ්ඩක් අහන්න අපේ ප්‍රශ්නේ සර් කාටවත් කියන්න මේලා. අහන්න ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගිහිල්ලා මිනිස්ටර් එක්ක කතා කරන්න. ඔව්. තේරුණාද? ඔයගොල්ලෝ ඒක කතා කරන්නේ නැතෝ කෝල් දෙදී ප්‍රශ්න ඕගොල්ලෝ කරන්න ඕනේ කට්ටිය එකතු වෙලා ඒ නියෝජිතෝ ටිකක් හම්බ වෙලා අපේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියන්න. බැරි නම් මොකද්ද කරන්න කියලාත් කියන්න. අපි සර් ඔයගොල්ලෝ ඒක කරන්නේ නැතුව මට විනාඩියෙන් විනාඩියට කෝල් ගන්නවා. මේ විශේෂ භාර සර් මේ මෙයාත් හම්බුණා පරිසර අමාත්‍යංශ සර්ුත් ඔතේ හම්බුණා. ඒක තමයි එයාට තමයි කතා කරන්න ඕනේ මල්ලි. විශේෂ භාර ඇමතුමාට කතා කරලා කියන්න මොකද්ද කරන්න කියලා නැත්නම් අපි අලි වැටවල අයින් වෙනවා කියන්න. එතකොට හරිනේ. එතකොට මොකක් හරි කියයි දැන් ඕගොල්ලෝ මගේ නම්බර් එක ෂෙයා කරගෙන ගෲප් එක මට හැම විනාඩියකටම කෝල් ගන්න ඕගොල්ලන් කට්ටිය. සර් ප්‍රශ්නේ කොච්චර වැරදිද බලන්නකෝ. ඒක හරි සර් ප්‍රශ්න අපි තේරෙනවා සර් ප්‍රශ්නේ කාටවත් කියන්න නෑ ප්‍රශ්න ඕගොල්ලන්ට තේරෙන්න බෑ මල්ලි. ඕන් කියන කතා තිබ්බා හෙලෝ